ඔබ හැමෝටම චේසු පිටයි. පාස්කු සමයේ පළවෙනි සතිය අපේ අඟහරුවාදා දිනේට පාදවනවා. අපේම වන්තේනේ අද දවසේ දේව වචනය ඔබට මට ඇරයුම් කරනු ලබන්නේ අපේ ජීවිතයේ අපේ සිත් දැඩි කරන්නට එපා කියලා අද අපොස්තලයන්ගේ ක්‍රියාපොත තුළ සඳහන් වෙනවා. ඒ වගේම සුද්ධාත්මයන් වහන්සේ ලබා ගන්නට නම් අපේ සිත් දැඩි කර නොගන්නට අපේ ජීවිතයේ අපි යථාර්ථ තේරුම් අරගෙන අපි පසුතැවෙන්නට අවශ්‍යයි. අපි උන්වහන්සේව කුරුසේ ඇනගස්සන්නට ඒ වගේම උන්වහන්සේගේ ජීවිතයේ අපි මගේ ජීවිතයේ වෙනුවෙන් තමගේ ජීවිතේ පූජා කිරීම තාමත් අපිට තේරුම් ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ ජුදා සමාජයට, ඊශ්‍රායල් ජනතාවට, උන්වහන්සේ නොපිළිගත් අයට ඒ ක්‍රියාපොත තුළ ආරාධනා කරන්නේ ඔබේ තාමත් ඔබට ඒ ක්‍රිස්තුන් වහන්සේව තේරුම් ගන්නට බැරි වෙලා තිබෙනවා. ඔබ ප්‍රතික්ෂේප කරපු කුරුසේ ඇනගසනු ලැබු ඒ ස්වාමීන් වහන්සේ ඒ අන්ධකාරයේ බිඳ දාලා එළිය ඔබට මට දානය කරලා තිබෙනවා. නමුත් අපි තාමත් ජීවත් වන්නේ ඒ අන්ධකාරය තුල නම් අපි තව කෙනෙක්ව විවේචනය කර අපි තාමත් පරණ දේවල් මතක් කර අපි තාමත් අපේ ජීවිතේ අපිට තේරුම් ගන්නට බැරිව අනිත් අය ජීවත් වන විදිය බලලා අනිත් අයගේ ජීවිත නැති කරන්නට අනිත් අයගේ ජීවිත වෙනුවෙන් විවේචනය තුල විවිධ දේවල් තුල අපි දන්නේ නැති දේවල් අපි නොදන්නා දේවල් මෙවැනි පාපය තුල අපි තාමත් ජීවත් වෙනවා නම් අපිට ඇයි අපේම අතුලාන්තයට ගිහිල්ලා බැරි වෙලා ගමන් කරලා බැරි බලන්නට බැරි වෙලා තිබෙන්නේ? සුද්ධාත්මයන් වහන්සේට ඇයි අපිට මඟ පෙන්වන්නට අපිට ඉඩ දෙන්නට බැරි වෙලා තිබෙන්නේ? ඒ තමයි අපේ තුළ ඒ කුරියුරුකම, අපේ පාපය, අපේ තියෙන ඒ මුරණ්ඩුකම, අපේ සිත් දැඩි වෙලා තිබෙන්නේ. තව කෙනෙකුට අපිට තේරුම් ගන්නට බැරි වෙලා තිබෙනවා. තව කෙනෙක්ගේ හදවත අපිට තේරුම් ගන්නට බැරි වෙලා තිබෙනවා. තව කෙනෙක්ගේ ආදරය අපිට තේරුම් ගන්නට බැරි වෙලා තිබෙනවා. මෙවැනි අත්දැකීම් එක්ක තමයි අපි ගමන් කරන්නේ මා ප්‍රේමවන්තේනි. උත්තාන වෙච්ච ස්වාමීන් වහන්සේ ඔබට මට ආරාධනා කරන්නේ ඔබ තාමත් පාපය තුළ ජීවත් වෙනවා නම් ඔබ සිත දැඩි කර නොගන්න. ඔබ සිත් හැරිලා නැවත ස්වාමීන් වහන්සේ වෙත ගමන් කරන්නට කියලා ආරාධනා කරනවා. අනේ ආරාධනාව ඔබේ මගේ ජීවිතේ තීරුම් අරගෙන ජීවත් වන්නට උත්සාහ දරමු. අපි අනිත් අයගේ ජීවිත බලලා විවේචනය කරනවට වඩා අපි අපේ ජීවිතම විවේචනය කරමු. අපේ අතුලාන්තය අපි විවේචනය කරලා බලමු. අපේ අතුලාන්තය සෝදිසි කරලා බලමු. සැබවින්ම මම කිතුණු වෙක්ද? සැබවින්ම මං වෙනුවෙන් සාක්ෂි දරන්නට පුළුවන් වෙලා තිබෙනවද කියලා අද දවසේදී මෙනෙහි කළ බලමින් යාඥා කරමු. ඔබ හැමෝටම